Taranga Production. කවුද ගෙදර? බල්ලා බැඳලාද? නෑ බැඳලා නෑ තාම. බල්ලට කසාදයක් හොයන ගම. හා මේ කපු මහත්තයනේ. එන්න ඇවිත් වාඩි වෙන්න. අම්මෝ කොළු. ඉතින් කොහොමද කපු මහත්තයා? මොකද සෝමෙලාමියෝ මට එන්නේ කියලා පණිවිඩයක් යවලා තිබුණා. අනේ කපු මහත්තයෝ අපේ දුවට හොඳ කටයුත්තක් හොයලා දෙන්නකො කොහෙන් හරි. ඒකට මේ එන්නේ කියලා පණිවිඩයක් ඇව්වේ. එහෙමද? මම හොඳ තැනකින් හොයලා බලන්න. මම එහෙනම් ගොහින් එන්න. හා කපු මහත්තයා. මේ කටයුත්ත ගැන සෝමෙට ගිහිල්ලා කියන්න ඕන ඉක්මනට. සෝමෙලාමියෝ. හා කපු මහත්තයා එන්න වාඩි වෙන්න. ඔන්න සෝමෙලාමියෝ මං හොඳ තැනක් හොයාගත්තා. හා එහෙමද කපු මහත්තයා? තැන හොඳයිද ඉතින්? කියලා වැඩක් නෑ සෝමෙලාමියෝ හොඳ කොල්ල. දුවට එක පයින් කැමති වෙයි. වත්තු පිටි ඉඩ කඩන් එමටයි. හා එහෙමද කපු මහත්තයා? කොල්ල හොඳ නම් කමක් නෑ. ඔව් සෝමෙලාමියෝ අරක්කු බින්දුවක් කටේ තියන්නේ නැව්. බින්දුවක් බිල් නවත්තන්න නැහැ කොහොමද කු බෝතලයක් විතර බොනු. මොනවද කපු මහත්තයා කල්පනා කරන්නේ? නෑ සෝමෙලාමියෝ. එහෙනම් සෝමෙලාමියෝ අපි දිනයක් දාගෙන යමු හේ බලන්න. හා හොඳයි කපු මහත්තයා. අපි එහෙනම් ගිහින් බලමු. හොඳයි සෝමෙලාමියෝ මං එහෙනම් ගිහින් එන්න. ගෙදරත් නිකන් ඉන්න එකේ යන්න ඕනේ කඩේ පැත්තට ගිහින් එන්න. සිරිදාසේ මොකෝ මේ පැත්තේ? හා සෝමේ කොහෙද මේ ඉතින් යන්නේ? මම මේ කඩේ පැත්තේ යනවා බං. ඒ බන් උඹගේ දුවට කසාදයක් කරලා තියෙන අපේ ගමෙන්නේ. අර කුමාරයා කියන කොල්ලනේ. උගේ එක කකුලක් නෑ නේ බන්. ඌ තනි කකුලෙන් යන්නේ. ඒ බං ඌ අබ්බගාතයේද්ද? අර හොර කපුවා මගේ දුවට අබ්බගාතයේද්ද හොයලා තියෙන්නේ මෙච්චර දවස්. ඌ අබ්බගාතයෙක් වුණාට ඌට හොඳ වතු දේපල තියෙනවා. මං එහෙනම් යන්නේ. අනේ උඹත් ඵලයන් යන්න. උඹත් අබ්බගාතේ ඉන්නේ. අරුත් කියපු එකේ යන්න ඕන ගිහින් කපු මහත්තයා හම්බ වෙලා එන්න. අර හොර කපු මහත්තයා ඉඳපන් අද කරන්න හොඳ වැඩ. කපුන්න හේ හොර කපුවා. කපුන්න හේ. කවුද මේ? සෝමෙලාමියා. මොකෝ සෝමෙලාමියෝ මේ කලබලෙන් වගේ. ඒ බං හොර කපුවෝ. ඔබ මගේ කෙලට කතා කරලා තියෙන කකුලක් නැති අබ්බගාතයේද්ද බං? ඉතින් මං කිව්වනේ සෝමෙලාමියෝ එක පයින් කැමති වේවි කියලා. ඇත්තද? එහෙනම් තෝගේ ආච්චිට පයින් ගහපන් මම යනවා යන්න. හොර කපුවා.